පින්වත්නි දැන් ගුවන් යානා අනතුර පිළිබඳව මේ දවස්වල අපේ හිත හරියට කම්පණය වෙලා තියෙනවා. ඒ ඇයි? අනේ බලන්නකෝ අර දරුවෝ එක්ක තාත්තා පිච්චුණා අම්මා පිච්චුණා. ඒගොල්ලෝ ගෙවල් හදලා සුන්දර හීන තියාගෙන ආවා ළමයි ගෙනියන්න. නමුත් ඔක්කොම එකට කරවෙද්දි මොනවද හිතෙන්නද? දරුවෝ නේද මතක් වෙන්නේ ඇත්තේ කියලා අපිට හිතෙනවා. ඇත්තට මෙහෙම වෙන්නේ නැති. එතකොට දැන් මේ මරණය පෙනි පෙනි දැන් මේක කඩම් වැටෙනවා. ඊට පස්සේ අපි මැරෙනවා කියලා දැනි දැනි. ඒකට මුණ දුන්නේ කොහොමද? කිසිදු කෙනෙකුට උත්තරයක් නැහැ. වග කියන්න කෙනෙක් නැහැ. එහෙනම් පිහිට ඉල්ලන්න කෙනෙක් නැහැ. කෙනකෙනා තම තමන්ගේ ආගම් අදහගෙනත් ඉන්න ඇති. එතකොට නොයෙකුත් විදිහට හැසිරෙන්න ඇති, ඉල්ලීම් කරන්න ඇති. නමුත් දෙවියෙක්ටවත් උදව් කරන්න බැරි වුණා. එහෙනම් පින්වත්නි පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිහිට එළියෙන් ඉල්ලන්න එපා. අත්ත දීපා විහෙරත භික්ඛවේ. තමා තමාට දූපතක් කරගන්න අත්ත සරණා තමාමයි පිළිසරණ නාඤ්‍ය සරණා වෙන සරණක් නැහැ කියලා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? දැන් ඒ කියන්නේ හාමුදුරු කියන්නේ දැන් තම තනියෙන් මේකෙන් බේරෙන්න තිබ්බ කියලා. ඔව් තනියෙන් අපිට බේරෙන්න පුළුවන් ඕවා ගැන තුරුලින්. කොහොමද බේරෙන්නේ? මේ සංසාරයට එන්නේ නැතුව ඉඳලා පින්වත්නි. මේ සංසාරයට එන්නේ නැතුව ඉඳලා මිසක ගුවන් අනතුරු වලින්වත්, නැව් අනතුරු වලින්වත්, වාහන අනතුරු වලින්වත් වෙන අනතුරකින්වත් ඔබටයි මටයි බේරෙන්න බෑ පින්වත්නි. අර මිනිස්සු කර වෙලා මැරිලා ඉන්නවා දැක්කහම මට නම් හිතුනේ පින්වත්නි මං කී වතාවක් කොයි විදිහට කර වෙලා ඇද්ද? මනුස්ස ලෝකවල, තිරිසන් ලෝකවල කී වතාවක් කර වෙලා ඇද්ද? බලන්නකෝ දැන් අපි ගුවන් යානා අනතුරින් ගින්දරට පිච්චිච්ච මිනිස්සු ගැන මේ තාම කම්පා වෙනවා වුණාට දිනපතා ලෝකෙ කොච්චර රොඩු ගොඩවල් ගිනි තියෙනකොට කඩි කූඹි චූටි චූටි සත්තුන්ගේ කූඩු පිච්චෙනවද? මේ කැලෑ ගිනි තිබ්බම කුරුළු අම්මලා දරුවෝ එකට පිච්චිලා තටු පිටින් පිච්චිලා මැරෙනවද? පින්වත්නි එතකොට ඒත් ওই විදිහම නෑ. දැන් ලෝකේ දියුණුවේ කියන රටවල් අවන්හල් වල බලන්නකෝ සත්තු පන පිටින් ගෙනහලා ඉල්ලුම පරිදි ඒ සතා ඇඟිල්ල දික් කරලා පෙන්නපුවාම එයාව එවෙලෙම අරගෙන තම්බන විදිය, එවෙලෙම මැෂින් එකට දාලා කපන විදිය, එවෙලෙම එයාව උණු වතුරයකට දාන විදිය, එතකොට එයා පන පිටින්ම කපන විදිය. එතකොට ඒක ඊට වඩා කොච්චර දරුණුයිද? දවසකට කොච්චර ඒවා වෙනවද? හැබැයි අපිට කෝ ඒ ගැන කම්පනයක් නැහැනේ. දැන් මේ මිනිස්සු ටිකක් මැරිලානේ කම්පණේ තියෙන්නේ. ඇයි ඒ? ඒත් ප්‍රාණීන් මේත් ප්‍රාණීන් දෙගොල්ලන්ටම එක වේදනාවනේ තියෙන්නේ. ඇයි එහෙනම් මේ ගැන විතරක් කතා කරන්නේ? පින්වත්නි අපිට අපේ වර්ගයේ කෙනෙක් සම්බන්ධයෙන් දැනනවා වැඩි. මොකද එහෙමනේ සමහර අශ්වය රස්සාජානීය පතෝද සූත්‍රය කියන්නේ. මේගොල්ලෝ කෙවිත හේවනල්ල පෙන්නුවාට දුවන්නේ නැහැ. පාරක් දුන්නාමයි දුවන්නේ කියලා. දැන් මේ තමන්ගේ වුණාමනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. පින්වත්නි මේ තමන්ගේ අයටනේ වැදිලා තියෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ. තමන්ගේ වර්ගේ නෝන අයට වැදුනට ඒක ඉච්චර දැනෙන්නේ නැහැ. හැබැයි ඊටාම හොඳින් සිහිය දිනු කරගත්ත බුද්ධ ශ්‍රාවකෙක්ට පින්වත්නි කුරා කුඹුන්ගේ පිලිස්සීම පවා දැනෙනවා. මදුරුවන්ගේ පිලිස්සීම මරණය පවා, සර්පයන්ගේ මරණය, මාළුන්ගේ මරණය පවා දැනෙනවා ඛේදවාචක විදියට. එතකොට එයා ගිනි කොටට ගිනි තියන්නේ නැතුව ඉන්නවද නැහැ? ගිනි කොටට ගිනි තියනවද නැද්ද කියන එක එයාගේ වැඩක්. හැබැයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පරිස්සම් වෙන්න කිව්ව පරිස්සම් ඉල්ල බලන්නකෝ. මෙතෙන්ට හිත දියුණු කරන් යනකොට අමු ගහක කොළයක්වත් කඩන්න නැති තැනට ඒ හිත සංවර වෙලා. පින්වත්නි දැන් සෝබාදහමේ කතාව සත්තු තව සත්තුක කන එක ගිනි වෙරොඩු ගොඩකට ගිනි තිබ්බම සත්තු මැරෙන එක, පාර යනකොට පෑගිලා සත්තු මැරෙන එක අපිට කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් ඉතින් කවුරුත් ඇවිදින්න නැතුව ඉන්න වෙනවා. මොකද ඉතින් සත්තු පෑගිලා මැරෙනවනේ කියලා. ඒක කරන්න බැරි වැඩක් නේ. පින්වත්නි කොහොමත් සත්වයා ලෝකෙට ඉපදෙන්නම පින්වත් දුකක් කරපින්නගෙන තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල විශේෂයෙන් දුගතිය සත්වයා උපදින්නේ දුක බහුලවම තියාගෙන. කියන්නේ දුක බහුලවම කියනටත් වඩා පින්වත් දුක විතරක්ම තියාගෙන. අතෙම තිරිසන් සතෙකුට කැම ටිකක් එහෙම කන්නේ කියම් ආස්වාදයක් තියෙන්න පුළුවන්. නමුත් දුකට තමයි බර. දැන් പ്രേතේකට වගේ කෙනෙකුටත් එයා කැමති හොටු ආහාරයකින් හරි කෙල ආහාරයකින් හරි යම් ආස්වාදයක් ලබන්න පුළුවන් නේ.
හැබැයි යාට ආස්වාදයට වඩා දුකේ තියෙන උද්වේගය වැඩි. දැන් මනුස්ස ලෝකෙට ආපුවාම ඊට වඩා මේක ටිකක් වෙනස්නේ. ඒත් මනුස්ස ලෝකෙත් අල්ප ආස්වාදය ආදීනව කොටයි. දිව්‍ය ලෝකෙ පින්වත්නි ආස්වාදෙමනේ තියෙන්නේ. හැබැයි ඒක පවා පින්වත්නි ආදීනව බහුලයි කියලා බුදුහාඳුරුව අදාරන්නේ. ඇයි ඒ මනෝභාවයනේ සංසාරේ සූදානම් කරන්නේ. ඒ රැවටීමනේ ඒ තණ්හාවනේ පුජ්‍යලව සසරට එකතු කරන්නේ. ඒක නිසා දිව්‍ය සැපවත් බුදුරු වර්ණනා කරන්නේ. පින්වත්නි එහෙනම් මේ ගුවන් අනුතුර හොඳ කමටහනක් නෙමෙයිද අපිට? මොකටද? මේ බිහිසුණු සසර තේරුම් ගන්න. හීනම වාගෙන ලස්සන ලෝක ගොඩනගන්න හැදුවට අපි හැමෝම පරාදයි කියලා. අපි එංගලන්තේ ගයක් හැදුවත්, අපි ඇමරිකාවේ ගයක් හැදුවත්, අපි අඟහරු මත ගිහින් ගයක් හැදුවත්, අපි ලංකාවේ ලොකුම කෝටිපතියාගේ නිවස හිමිකරුවා වුණත් එච්චර දුවලා අපි පරාදයි කියලා එකක්. කොහොමද පරාදයි කියන්නේ? ඉතින් පින්වත්නි ඔය වගේ සිද්ධියකින් හෝ නැතුව හරි ඒ දාලා යන්න එපා ඒ සියල්ලම. එන අහිමි වෙන දෙයක් පස්සේනේ මේ දුවලා තියෙන්නේ. පින්වත්නි එහෙනම් ඔය මිනිස්සු දිනනවා ලෝකෙ දිනනවා මං දුක දිනනවා කියලා පොඩි කාණේ ඉඳලා වැඩ කරලා ලෞකික ජීවිතය සාර්ථක කරගන්න දැඟලුවාට පින්වත්නි අන්තිමට පරාදයි. දැන් මේ දේශනාව ඔබට කියලා දෙන්නේ මේ ජීවිතේ වැඩ එපා කරවන්න නෙමෙයි. මෙන්න මේ දැක්ම හදාගන්න කියන්නේ. මේ දැක්ම හදාගෙන වැඩ කරනකොට එක රැයින් ඔබ සකස් කරගත්ත සියල්ල අලු වෙලා ගියත් ඔබට ඒකට මුහුණ දෙන්න පුළුවන් මහා ලොකු ජවයක් හම්බෙනවා. ඒ ජවයේ පින්වත්නි බර නිවන පැත්තටයි. ඒ නිසයි මේ කතාව ඔබට ගොඩක් වටින්නේ. දැන් ලෝකේ පින්වත්නි දිනපතා මහා පාරවල වාහන හැප්පිලා මිනිස්සු මැරෙනවනේ. දිනපතාම මැරෙනවනේ. ලංකාව වගේ රටක දිනපතා අනතුරුනේ. ඒව දැකලා මිනිස්සුන්ට ඒ ගැන ලොකු කම්පණයකුත් නෑ දැන්. මේ හැමදාම ලංකාවේ කොහේ හරි පාරක මිනිහෙක් කැපිලා කෙටිලා මැරිලා පොඩි වෙලා ගිනි අරගෙන ඉන්නවා. නමුත් ගුවන් අනතුර ලොකුවට දැනෙනවා අයියේ. ගුවන් අනතුරු කලාතුරකින් නෙවෙන්නේ. ලෝකේ අනතුරු අඩුම වාහනේ මොකක්ද අහන්නකො ගුවන් යානාවක්. නමුත් පින්වතුනි ඒත් අනතුරු තියෙනවනේ. අඩුයි කිව්වට අඩුයින් හරි අනතුරු තියෙනවනේ. එහෙනම් මහපාර ඊට වඩා අනතුරු තියෙනවා. පින්වත්නි එතකොට දැන් වාහන නැති කාලවල ඒත් වෙන ක්‍රමයකට අනතුරු සිද්ධ වෙනවා. ඒ කාලයට සාපේක්ෂව වෙන හේතු වෙදෙනවා. මේ සසර ස්වභාවය පින්වත්නි. එහෙනම් මේ ජීවිතයේ අප කම්පා කරන හැම සිද්ධියක්ම පින්වත්නි කෙලස් පැත්තට කම්පණය කරගන්නත් පුළුවන් අපිට ඕන නම්. මොකද්ද? අපරාධේ දරුවෝ පව් බලන්නකෝ ඒ අම්මත් පව් ඒ තාත්තත් පව් අපරාධේ මේ වගේ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න හොඳ නැහැ. අපිටත් වෙන්න එපා. එතකොට දැන් මේ පවුනේ කියලා අපේ හිතවල උපදිනවනේ කෙලස් මිශ්‍රිත හැඟීමක් පින්වත්නි. කෙලස් මිශ්‍රිත හැඟීමක් අනුකම්පාව නෙමෙයි මම කියන්නේ. ඒක ඇතුලේ කෙලස් මිශ්‍රිත හැඟීමක් උපදිනවනේ. බලන්න කොච්චර ආදරෙන් ඉන්න හිටපු දෙන්නේ එහෙදි හරි හම්බෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ එහෙදි හරි හම්බ වේවා කියලා යලි සසර ඒගොල්ලෝ එකට මුණ ගැහේවා කියලා අපේ ප්‍රාර්ථනාව ඇතුලේ කෙලස් මිශ්‍රිතයිනේ. අම්මගේ මල ගෙදර මිනිස්සු අඬනවනේ අම්මා ආයෙත් අපේම වෙන්න මම ඔය කුසේම උපදින්න. ඇයි අම්මා ආයෙත් අපිට වැඩ කරන්න. ඔයා හොඳට වැඩ කරා මේ සැරේ අපි වෙනුවෙන් දරදී ඇද්ද දුක් විඳ බඩගින්න හිටියා. ලබන සැරේත් ඇවිල්ලා අපිටම කමුරන්න කියලා වගේ ඉල්ලීමක් නෙමෙයිද පින්වත්නි තියෙන්නේ. එහෙනම් මමත්වයේ නෙමෙයි දේ පෝෂණය වෙන්නේ. සක්කාය දිට්ඨිය නෙමෙයි දේ වැඩෙන්නේ. සසර නෙමෙයි දේ හැදෙන්නේ. ඒක නිසා මේ බඳු සිද්ධියක් දිහා පින්වත්නි මේ අසීයෙන් බලන එක හරි භයානකයි. හැබැයි සිහියකින් බැලුවොත් පින්වත්නි ওই විදිහට මමද කර වෙලා ඇති. ඔయిత වඩා භයානක විදිහට මහා මුහුදේ ගුවන් යානා අනතුරු වලින් වැටිලා ඇති. මොකද අපේ කතාව කල්ප කෝටි ගාණක්නේ. ගුවන් යානා තිබුණේ මේ කාලේ විතරද? පින්වත්නි සංසාරේ පෙර මේ සසර පින්වත්නි මේ ලෝකවල කතාව මේ අලුතෙන් මොකක්වත් ලෝකේ නැහැ. මේ ලෝකේ තත්ත්වය තමයි. කාලයකදී තාක්ෂණික පැත්ත දියුණු වෙනවා, ආධ්‍යාත්මික පැත්ත බිඳ වැටෙනවා, ආධ්‍යාත්මික පැත්ත උඩ එනවා, තාක්ෂණික පැත්ත යට යනවා. ලෝකේ කලින් කාලට එහෙමයි. ලෝකේ තාම දියුණු තාක්ෂණික ක්‍රම තිබුණු බවට සාධක හොයාගන්න ඉතිහාසයේ. අදටත් ඔය සමහර යානා
ඔය එන යානා පිළිබඳව හොයාගන්න බැරුව ඉන්නේ. එහෙනම් පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ නැද්ද? සංසාරේ අපි ඕන තරම් මේ බඳු අනතුරු වලට ලක් වෙලා ඇති. එකපාරක් දෙපාරක් නෙමෙයි. ඉදිරියටත් ඔබද මමද මේ බඳු අනතුරු වලින් මැරීමට නියමිතයි. ඊට වඩා භයානක අනතුරුදපත් වීමට නියමිතයි. එසේනම් ඒයින් ගැලවීම සඳහා ඇත්තේ කම්පා වෙවි කෙලෙස් මිශ්‍රිත මතකයක් හදාගන්න එක නෙමෙයි. මේක සසර කතාවයි කියලා ඒක නිසා සසරින් නිදහස් වෙන්න උත්සාහ කරන්න ඕනි. ඒ සඳහා හිතේ තියෙන කෙලෙස් බර අඩු කරගන්න ඕනි කියලා යම්කිසි කෙනෙකුට නිවන පැත්තට බර උනන්දුවක් ආවොත් පින්වත්නි ඒක ආර්යකාන්තයි. ඒක පින්වත්නි ඒක සම්මා සංකප්ප පැත්තට බරයි. එහෙනම් ඒක නිවන පැත්තටයි නෑකම් කියන්නේ. එහෙනම් පින්වත්නි එතනදී ඇති වෙන්නේ කම්පනයක් නෙමෙයි. එතනදී ඇති වෙන්නේ අවබෝධයක්. දැන් ඒ බඳු අකම්පිත හිතකින් මේ බඳු සිද්ධ දිහා බලන්න පුළුවන්කමක් ලැබුණොත් පින්වත්නි අර දේවදූත සූත්‍රයේ කියන්නේ මරණය පවා දෙවි කෙනෙකුගේ පණිවිඩයක් දෙවි කෙනෙකුගේ දූතයෙක්සේ දකින්න. එහෙනම් මේ අනුතුරු පවා දේවදූතයෙකුගෙන් ලද පණිවිඩයක්සේ දකින්න. ඔබට මට තථාගත දේශනාව ආරාධනා කරන්නේ නැහැ කියලාද හිතන්නේ?